මේ සමහරට මම ඇඳේ ඉන්නේ. මගේ වේදනාව හරියට වැඩි. නමුත් තාම නැහැ කිසිම සංඥාවක්. මම දැන් කැළඹිලා. මගේ ආත්මය සැනසෙන්න කැමති නැහැ. මොකද කරන්නේ? ඊට පස්සේ මම මෙනෙහි කරේ මාගේ ආත්මය ශෝකයෙන් පිරී ගියේ. මාගේ ඇස් නින්ද වළක්වනුසේ. ඉන්න බෑ. ඊතරම් වේදනාවක්. මට නිින්ද නැහැ. නිින්දේම නැතුව ගියාම මොකද සිද්ධ වෙන්නේ? ඔයාලට අත්දැකීම් තියෙනවා. ඒත් කියනවා. දැන් මට මෙහෙම දෙයක් වුණා අපේ. දැන් මේ අපි අවසාන වලට නත්තල් දෙක මේ රත්තරන් සහභාගී වෙලා දෙසැම්බර් මාසේ 13 වෙද්දී මට ඉන්ෆ්ලුවෙන්සා එකක් එනවා. මට දැනෙනවා අපහසුතාව. මට උණ නැහැ. ගැස්සක් වෙනවා මට නිින්ද යන්නේ නැහැ කන්න බෑ. අමාරු. ඉරිදම පල්ලියට යන්න. සභාවට යන්න. මට තේරෙනවා මට නැගිටින්න බෑ. සෙනසුරාදා නැගිටින්න බැරි තත්ත්වයක් දැන් ජීවිතේ. නමුත් මට දේශනා කරන්න. මට යන්න තත්ත්වයක් කන්න බොන්න බෑ. නැගිට ගන්න බෑ. නමුත් මම පණිවිඩයක් දුන්නා මෙන්නවා. මම හැබැයි උදේ 9ට මම දැන් මම තමයි සභාව කියලා දොරවල් අරින්නේ. නමුත් මට එදා යන්න බෑ. කොහොම හරි මම දේශනා කරන්න එන්නම් නිසා ඒ කිට්ටුවට වෙලාවෙදී මම ගියා. දේශනා කරනවාද කියලා මම කිව්වා. නමුත් මට තේරෙනවා මාව වටන්න තමයි ලෑස්ති ඉන්න කලන්තය වගේ එනවා මට අමාරුයි. මම මොකද කරන්නේ? මම බාරකට කරන්න ඕන නම් දෙවියන් වහන්සේ බාහිර වුණා මට. කොහොම හරි මම දේව දුවේ එතෙන්ද කියලා දේශනා කරා. ඒක අවසන් කළා මට දැන් ඉන්න බෑ. ඉක්මනින් මම ගෙදර ගියා. ගෙදර ගිහින් මට ඇඳ ළඟට ඇදි වැටෙන තත්ත්වෙම වැටලා. එතනින් ඉවරයි මගේ කාරණා. මම එතනින් පස්සේ යන්නේ. මෙහෙම මම ගත කරනවා. ප්‍රේමන්තේ මට දවස් දෙකක් දැන් නිින්ද නැහැ. නිින්ද යන්නේ නැහැ. කන්නත් බෑ. ඉන්නත් නැහැ. මට හරි අමාරුයි. මං දෙවියන් වහන්සේට කියනවා මට එක දෙයක් දෙන්න මට නිින්දවත් දෙන්න කියලා. නිින්දවත් දෙන්න. දැන් මට එහෙම එන්නේ නැහැ. දැන් මට කල්පනා වුණා තව පොඩ්ඩෙන් මට දැන් තේරෙනවා අද දවසේ මගේ ජීවිතය අවසන් වෙන්න වගේ යන්නේ. මට තේරෙනවා දැන් මගේ මොකක් හරි දැන් වෙනවාද මං ඉක්කොද මෙහෙම යද්දි මම මැරෙන්න තමයි වෙන්න යන්නේ මට තේරෙන්නේ. එහෙම නැත්තම් තව පොඩ්ඩෙන් මං පිස්සු වැටෙන්න පුළුවන්. මොලේ අවුල් වෙන්න පුළුවන්. මට එහෙම දැන් දැනුණා. එක්කම ඔළුව ගහ ගන්න ඕන කියලා හිතනවා කොහේ හරි. ඒකට කණ්ඩත් බෑ නිින්ද යන්නෙත් නෑ මොකද මේ මොකද්ද වෙන්නේ? එමම හරි අමාරු. කොහොමද? ඊට පස්සේ මට මේ එළිවෙන්න කිට්ටුයි මගේ ඇඳේ මම ඉන්නවා මට ඇහෙනවා කතා කරන හඬ මේ ගම්වතුරෙන් ලංකාවේ ආපදාදිච්ච වෙලා කියනවා අද දවසේ මගේ ජීවිතේ මට තිබුණා වූ සියලු දේ නැතුව ගියා. මගේ නිවාසේ මට නැතුව ගියා. මගේ ජීවිතේ උපයාගත්තු සියලු දේ මට නැතුව ගියා. මගේ දෙමව්පියෝ මට නැතුව ගියා. මගේ ජීවිත කාලේ මම සොයාගත්තා වූ දැනුම සියල්ල අද නැතුව ගියා. මම කවුද මේ කතා කරන්නේ? මමද කතා කරන්නේ? නෑ මම නෙමෙයි කතා කරන්නේ. හැබැයි මට පැහැදිලිව ඇහෙනවා කතා කරනවා. මට නැගිටින්නත් බෑ. පස්සේ කියනවා ඒත් මම ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරමි කියනවා. ඉතින් මගේ මිත්‍රෝ මට අද නැතුව ගිහින් තිබෙනවා. මට කවදාකවත් ආයේ මේ දේවල් ලැබෙන්නේ නැහැ. ඒත් මම දෙවියන් වහන්සේට ප්‍රශංසා. මෙන්න මෙහෙම ආඩක් කියනවා. මට ප්‍රශ්නයක් තාම කවුද කතා කරන්නේ? ඉතින් මම මේ ගහුණාට පස්සේ මට වෙනසක් ආවා. මට වෙනසක් ආවා. මම කොහොම හරි නැගිටගෙන මම කටයුතු කරනවා. නමුත් මට තාම
ඒ නිින්ද ඊට පස්සේ ආවා. හැබැයි මගේ ජීවිතය අර අසනීප තත්ත්වේ ඒක අඩුුනේ නැහැ. සති 3ක් විතර යනකම් මට මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න සිද්ධ වුණා. මම කල්පනා කරුවා මොකද්ද මේ වුනේ? මෙන්න මේ වගේ දෙයක් තමයි මෙතන සිද්ධ වෙලා තියෙන්නේ. ඒකට දෙවියන් වහන්සේ මම කල්පනා කරන්නේ මගේ ප්‍රමාණය. නමුත් දෙවියන් වහන්සේ මට මතක් කරනවා මෙන්න මේ වගේ දේවල් සිද්ධ වෙනවා නේ. ඒකට ඒකයි මම අපිට මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒතකොට දැන් මෙතන කතා කරනවා ඊට පස්සේ කියනවා කතා කරන්න බැරිද කැලමී සිටි මම පුරාණයේ දවස්ද පූර්ව කාල අවුරුදු කල්පනා කරනවා. දෙවියන් වහන්සේ මේ වගේ වෙච්ච වෙලාවල් මේ ගීතිකාකාරයා කල්පනා කරනවා පසුවෙච්ච කාලවල සිදුවෙන කාරණාව. ඇයි දැන් දෙවියන් වහන්සේ දෙමේද? ඒ කාලේ මං එක්කුණු දෙවියන් වහන්සේ නැද්ද? මට උත්තර දුන්න කෙනා නෙමෙයි ඉන්නේ. මගේ දුකේදී මගේ කාලේ පසු කරන් ආවා ඒ සිදුවීම් මට මතකයි. මං එක එක කල්පනා කරනවා. ඇයි දැන් මේ වෙලාවේ මොකද වෙලා තියෙන්නේ? තාමත් නැහැනේ කිසිම උත්තරයක්. මම කල්පනා කරන මොකද්ද මේ වෙලා තියෙන්නේ? ප්‍රශ්නාර්ථයක් නැගෙනවා. ඊට පස්සේ කියන්නේ රාත්‍රියේ මගේ ගීතිකාව සිවර මගේ සිත මොකද වයි ආත්ම ඕනකම views වේ කියලා සඳහන් කරනවා. දැන් ඊට පස්සේ මේ තවත් කල්පනා කරලා ආත්මෙන් විමසලා බලන මොකද්ද මට වෙලා තියෙන්නේ? මගේ ප්‍රශ්නයක්ද? නැත්නම් දෙවියන් වහන්සේ නැද්ද? මොකද්ද මේ වෙලා තියෙන්නේ? ඊට පස්සේ කියවන්න පොඩ්ඩක්. කතාවට නම් ස්වාමීන් වහන්සේ සදාකාලයට පහ කරනසේක්ද? තවත් කරුණා නොකරනසේක්ද? උන්වහන්සේගේ දයාව සහ මුලින්ම පහව ගියේද? උන්වහන්සේගේ පොරොන්දුව සදාකල් ඉෂ්ට නොවන්නේද? දෙවියන් වහන්සේ කරුණා කරන්ට මතක නැති කෙලසේක්ද? කෝපයෙන් සුවකීය දයාව වැඩක් වූසේක්ද? එවිට මම කතා කොට මගේ දුර්ලභම. දැන් මොකද්ද මෙතන මේ කතා කරලා පස්සේ මෙයා දැන් කල්පනා කරනවා මේ තුලදී ස්වාමීන් වහන්සේ සදාකාලටම පහ කරනසේක්ද? දැන් ප්‍රශ්නාර්ථයක් තියෙනවා දෙවියන් වහන්සේත් එක්ක ඇදහිල්ල ගම. මේ බොහෝ දිනවල සිද්ධ වෙනවා මේ දේවල්. අල්ලගෙන ඉන්න බැරි තැන වෙද්දී මේ දෙවියන් වහන්සේ එක්ක තියෙන සම්බන්ධතාවය කඩා වැටෙමින් යන්න යනවා. වැඩක් නැහැ. උත්තරයක් නැහැ. දෙවියන් වහන්සේ දැන් මං එක්ක සම්බන්ධතාවක් ඇතිලා. මට වෙන දෙයක් හොයාගන්න සිද්ධ වෙලා. බොහෝ දෙනෙක් කඩා වැටෙනවා. ඇදහිල්ල ගමන නතර කරන්න යනවා. උඟාම කරන්නේ දෙවියන් වහන්සේට තියෙන සම්බන්ධය ඉක්මන අයින් කරනවා. මේ ඇදහිල්ල වැටි යන්නේ ඒකනේ. අපිට පරණ දේවල් මතක් වුණාට දැන් වෙච්ච කාරණාත් එක්ක දෙවියන් වහන්සේ දැන් නෑ වගේ. දැන් ඒකයි අහන්නේ දෙවියන් වහන්සේ දැන් මාව අයින් කරලා. දෙවියන් වහන්සේ සදාකාලම පහ කරන ප්‍රශ්නාර්ථයක් දැන් තියෙනවා. හැංගෙන්න පුළුවන් මේ දේවල්. දෙවියන් වහන්සේ කරුණා නොකරන සේක්ද? දෙවියන් වහන්සේ කරුණාවන්තයි කියන දැන් මගේ මේ වෙලාවේදී මට ඒ කරුණාව නෑ වගේ. එහෙම හැංගිලා තියෙනවා. ආමේ. සහෝදරය කියනවා උන්ට සහෝදරයම. එහෙම වෙන අවස්ථා අපිට තියෙනවා. අපි මිනිස්සු ඉතින් අපේ මේ සම්බන්ධතාව කඩා දමන්න තමයි උත්සාහ කරන්නේ වගේ නේද? දෙවියන් වහන්සේ නෙමෙයි. එවන්ස පාඩි ඉඳ අරිනවා අපිට. ඒ මාර්ගයේ යන්න මොකද අපි දෙවියන් වහන්සේ ශක්තිමත් කිරීමට ප්‍රශ්න වෙනවා. තව වඩා බලවත් කරන්න අපි. ඉතින් දැන් සමහරවිට අපි හිතනවා නෑ. දෙවියන් වහන්සේ මම හිතන්නේ කරුණා කරන එක දැන් නවත්තලා වගේ. නේද? එහෙම ප්‍රශ්නාර්ථයක දැන් ඇවිල්ලා තියෙන මේ ගීතිකාකාරය. උන්වහන්සේ දයාව සහ මුලින්ම පහවී ගියේද? උන්වහන්සේ කරුණා කරපු දෙවියන් වහන්සේ, දයාව දැක්වූ දෙවියන් වහන්සේ, මං එක්ක උන්නු දෙවියන් වහන්සේ දැන් මොකක් හරි මේතන කාරණයක් සිද්ධ වෙලා. අපේ සහෝදර සහෝදරියන් එක්ක මිත්‍රයන් එක්ක ගමන් කරද්දී සමහරට අපිට පොඩි හැසිරීම් වෙද්දී නම් දැන් එයා මං එක්ක නෑ වගේ. එයා නිකන් පොඩක් වෙනස් වෙලා වගේ. මාවගෙන ගණන් ගන්නේ නෑ වගේ. මොකක් හරි වෙලා. ඊට පස්සේ වෙන්නේ සැකේ අනුමානය ඇති වෙනවා. ඉතින් පොඩ ඈත් වෙන්න බලන්නේ. වැඩක් නෑ යා නිකන් මට මාව ගණන් ගන්නේ නෑ මට නිකන් මාව ප්යාර් කරන්නේ නෑ. මොකටද තවත් මම ඈත් වෙලා ඉන්නවා. දැන් මේව තමයි අපි සමාජයට දෙවියන් වහන්සේගේ තියෙන සම්බන්ධතාවය ගැන කතා කරද්දී වැඩක් නෑ දැන් උතට ගිහිල්ලා මම නමස්කාර කළොත් වැඩක් නෑ පල්ලියට යනකොටද බයිබලයේ කියලා දුන්නේ නෑ මගේ උත්තරේ නැහැ. ඉතින් මෙහෙම දැන් පොඩ්ඩක් මාව ඈඩ් කරන්න තියෙන ප්‍රශ්න තමයි ඉස්සරහට ගියේ.
දැන් මෙයා කල්පනා කරනවා. දැන් මෙයාගේ ඇදහිල්ලේ ගමන දෙවියන් වහන්සේ සම්මාදිතාවේ කෙමෙන් ඈත් වෙන තැනටම දැන් ගමන් කරනවා. මේ ප්‍රශ්නේ ඉන්නේ. ඊට පස්සේ කියනවා දෙවියන් වහන්සේ කරුණා කරන්න එහෙම මතක නැති කරසේ. දෙවියන් වහන්සේට අමතක වෙලා ඉන්නේ. මාව ඕනේ දෙවියන් වහන්සේ මම විතරක් ගෑන්නේ. කී දෙනෙක් ඉන්නවද? ඔය මතක නැතු යන්නේ නැති නේද? අපි අස්සාවයි මතක නැති වෙනවා තියෙනවානේ. මතක නැහැ නේද බාව? ගෝල එක දුන්නේ නැහැ නේද? දෙවියන් වහන්සේ නිකන් මතක ඇති කරලා වගේ නේද? එහෙමද වෙන්නේ? අපි දෙවියන් වහන්සේ එහෙම කෙනෙක්ද? දෙවියන් වහන්සේට මතකයි. අපිට අමතකයි. දෙවියන් වහන්සේට කිසිම දායක අමතක වෙන්නේ නැහැ. උන්වහන්සේ කියන උඹලගේ නාමලෝක අතේ පොට්ටහගෙන. නම කියා කතා කරන්න දන්නවා. දැන් මේ හැම දෙයක්ම උන්වහන්සේ බලාගෙන ඉන්නවා. මොකද අපි උන්වහන්සේ ගර්භයේ තනන්න ඉස්සරයි උන්වහන්සේ අපි ගැන සැලසුම් හදලා තියෙනවා. ඒ නිසා උන්වහන්සේ මේ හැම දෙයක්ම දන්නවා. අපි උන්වහන්සේ ගෙනියනවා ඉස්සරහට. සමහරවිට අපි කැමති වඩාගෙන යනවට හැමදාම. එහෙමනේ නම. කට්ටිය කැමති වඩාගෙන යනවා. ඉතින් ස්වභාවයෙන් වඩාගෙන යන්න ඕන. ඉතින් ඒක බලාපොරොත්තු වෙනවා. කැමති ඇවිදලා යනවට. අපි කිරි බොනවට මම කැමති හැමදාම. ඒ උන්වහන්සේට අවශ්‍යයි අපව ශක්තිමත් කරන්න. නැගිටින්න, වටින්න, තුවාල වෙනවා දකින්න, ඒ වයින් ආය ධෛර්යමත් වෙන්න, ඒ අනුතර ගැන අවබෝධයක් ලබා ගන්න. මෙහෙම වුණොත් එහෙමයි කියන එක අපිට උන්වහන්සේ මාර්ගය පෙන්නනවා. ඒ නිසා අපි මේ ගෙනියනවා. මේකත් අභියෝගයක්. මෙතෙන්ට ගෙනාවේ ඒකයි උන්වහන්සේ. ඒතකොට මේක සමහරට අපි වරද්දගත්තොත් අපි ඉවරයි කියන්නේ. ඒ නිසා අපි මතක් කරගන්න. කෝපේ සුවකේ දෑවැල කුසේද කියන නැවත ප්‍රශ්නාර්ථයක් තියෙනවා. අපි දෙවියන් වහන්සේ කෝප වෙනවා. දාසියන් ප්‍රමාදයි. සදාහටම කෝප වෙන්නේ නැහැ. හැබැයි කෝප වෙන්නේ නැහැ කියලා නෑ. ඒකට අපිට දඬුවම් පිස්සෙම එන්න පුළුවන්. මෙන්න මේ தත්ත්වයට ඇවිල්ලා දැන් මේ ගීතිකාකාරයාගේ පියවරේ අවසාන තැනට ඇවිල්ලා තියෙන්නේ. ඇදහිල්ල අවසාන තැනට සම්බන්ධය අවසාන තැනට ඇවිල්ලා තියෙන්නේ. එහෙම වෙච්ච අවස්ථාවකට ඇද්ද? තිබුණාද? සමහර වෙලාවලට අපිට තිබුණා. ආමෙන්. ඊට පස්සේ මොකද කියන්නේ? එවිටම කතා කළකොට මේ මාගේ දුර්වලකමයි. දැන් වටහා ගත්තා. මේක දෙවියන් වහන්සේගේ ප්‍රශ්නයක් නෙමෙයි. මගේ පැත්තේ යම් ආකාර අඩුපාඩුවක් වෙලා තියෙනවා. මම හොයාගන්න මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මම මොනවද සම්බන්ධතාවයෙන් ඈත් වෙන්න සිදු කරගත්තා. මම දෙවියන් වහන්සේක තියෙන ගනුදෙනුවේදී මොනවද මට උණු අතපසු වී. වැරදි මොනවද? මේ කියන කාරණා මෙයා දැන් ගීතිකාකාරයා දැන් අවසාන තප්පරේට ඇවිල්ලා වැටෙන තැනට ඇවිල්ලා තමයි දැන් කල්පනා කරන්නේ. හොඳ හැරීමකට එන්න අවශ්‍යලා තියෙනවා. ආමෙන්. ඊට පස්සේ නමුත් මහෝත්මයන්ගේ දක්වනතේ අවුරුදු සිහි කරන්නේ මේකයි අවශ්‍ය වෙන්නේ. දැන් මේ මොහොතේදී ගීතිකාකාරයන් දාසක්ගේ ගීතිකාරයෝ කියපු කාරණාත් එක්ක ඔහුට මේ ප්‍රශ්නේ උනේ ඇයි කියන ආනත් කල්පනා කරලා ඔහු කල්පනා කරන මගේ අඩුපාඩු. මමයි අඩුපාඩු කරන්නේ. මමයි දුර්වලලා තියෙන්නේ. මගේ ප්‍රශ්නය. නමුත් දෙවියන් වහන්සේ වෙනස් වෙලා නැහැ. උන්වහන්සේ ඊට සදාකාලික ආකාරව. උන්වහන්සේගේ අනුකම්පාව සදාකාලිකව තියෙනවා. උන්වහන්සේ ප්‍රේමණීයයි. උන්වහන්සේ ප්‍රේමණීය නැත්තම් පෞකාරක මානසා එකම පුත්‍රයා පුරුෂයෙක් පූජා කරන්න මෙලොවට වන්නේ නැහැ. ඒ දෙවියන් වහන්සේ ඊට සදාකාලික වෙනස් නොවන ආකාරය දෙවියන් වහන්සේ. එතකොට ඔහු කල්පනා කරාට පස්සේ ඔහුට තේරෙනවා දෙවියන් වහන්සේගේ ක්‍රියාවන්. ඔබ කල්පනා කරනවා දෙවියන් වහන්සේ මට කළා වූ ක්‍රියාවන් ගැන. ඔබට කළා වූ යහපත්කම් ගැන. ඔබ උණු ස්ථානය ගැන. ඔබ උසුලාගත්තු තැන. ඔබ කොහෙන්ද ගත්තේ? ඔබ විනාශයට කැපවුණු කෙනෙක් කියාද? කවුද උන්වහන්සේ එව්වේ ආවම්බෙන්නේ? මගේ රෝගයේදී උන්වහන්සේ මොන ආකාරයෙන්ද මට සුවය දුන්නේ? මගේ හිකකමේදී කොහොමද උන්වහන්සේ මට සැපෙව්වේ? මගේ නින්දාව කොහොමද උසුලාගත්තේ උන්වහන්සේ? සියලු දෙනාම එපා කරපු වෙලාවේ මන් ළඟට ඇවිල්ලා මම සැලසුවේ උන්වහන්සේ නෙමෙයිද? මෙන්න මේවා දැන් එකින් එක එනවා. ඒකයි හරි බැලුවේ. උන්වහන්සේ කොහොම කෙනෙක්?
මම මේවා කල්පනා කරන්නේ නැතුව ඇයි දැන් ගැන කල්පනා කරන්නේ? බොහෝ වෙලාවට අපේ සියලුම පසුගිය දේවල් ආශිර්වාද සපයාදීන් අමතක වෙන එක අතපසුගියමක් වුණාම, එක අඩුවක් වුණාම, එක තැනක ප්‍රමාදයක් වුණාම අපි පසුගිය දේවල් පැත්තකට දාලා දැන් ගැන හිතලා අයින් වෙන්න බලන්න. ඈත් වෙන්න බලන්න. දෙවියන් වහන්සේ වෙනස් වෙන්නේ. ආමෙන්. පස්සේ කියනවා ඔබගේ කර්මාන්ත සියල්ල ගැන භාවනා කරන ක්‍රියා ගැන මෙනෙහි කරනවා කියමි. දෙවියන් වහන්සේගේ මාර්ගයේ සුද්ධස්ථානයේ. දෙවියන් වහන්සේ මෙන් උතුම් දෙවි කෙනෙක් කවුද? පුදුම දේ කරන දෙවියන් වහන්සේ නම් ඔබයි. මනුෂ්‍ය වර්ගයන් අතරේ ඔබගේ ශක්තිය. මෙන්න මේ වගේ දැන් මොකද්ද මෙතන සිද්ධ වෙන්න යන්නේ? අපි කල්පනා කරන්නේ ප්‍රේමවන්තෙනි අපේ වේදනාවේදී, අපේ ප්‍රශ්නයේදී, අපේ රෝගෙදී, ගැටලුවේදී ඒ ගැන විතරයි අපි කල්පනා කරන්නේ. ඒකෙන් ගොඩ එන්නේ කොහොමද? ඒක සුව කරන්නේ කවුද? කොයි වෙලේද සුවය ලැබෙන්නේ? කොයි වෙලේද නිින්ද ලබා ගන්න පුළුවන්? කොයි වෙලේද කෑම රුචි එන්නේ? මෙන්න මේවා කල්පනා කරලා අපි වෙහෙසෙනවා. නමුත් දැන් මෙතනදී මේ ගීතිකාකාරය කරන්නේ උන්වහන්සේගේ ක්‍රියාවන් ගැන කතා කරනවා. උන්වහන්සේ යහපත්කම ගැන කතා කරනවා. කොහොමද දෙවි කෙනෙක්ද? එතකොට මේ මනස වෙනස් පැත්තකට යනවා. මේ ඍණවාදී පැත්තෙන් ධනවාදී පැත්තට ඇවිල්ලා තියෙන්නේ. දැන් මම වැටිලා වුණු මිනිස්සයා දැන් ක්‍රමයෙන් ප්‍රශංසා කරන තැනට ඇවිල්ලා දෙවියන් වහන්සේගේ ක්‍රියාවන් ගැන මෙනෙහි කරනවා. අර අතපසු වෙනවා. හැබැයි ඒවා ගෙනාවේ දෙවියන් වහන්සේගේ මිනිස්සයා වට්ටන්න. සතුරාගේ කාරණා මේ මනසට ගේන්නේ. අපි පල්ලෙහාට දාන පහර ගන්න වෙලාවක් තියෙනවා. අපිට හම්බෙන්නේ ඒ වෙලාවට යෝග්ට වගේ දුක් දෙන සනසිලිකාරයෝ. සනසිලිකාරයෝ ඉන්නවා. යෝග්ට වගේ දුක් දෙන සනසිලිකාරයෝ ඇවිල්ලා යෝග්ට වැරුව ගියානේ යෝග්ට සනසගන්න ඒ පරිච්ඡේද 40කට දෙන්න කම්ම. කතා කරලා යෝග් අන්තිමට කියන උඹලා දුක් දෙන සනසිලිකාරයෝ උන් ආදරය කරපු ලෙන්ගතුණු මිත්‍රයෝ ඒක දැකලා ඌ ඇවිල්ලා නිරාහාරයෙන් හිටියා. නමුත් ඌ කතා ගෙනුවේ නැහැ. නමුත් අන්තිමට ඔවුන්ගේ සියලුම සැනසිලිබස් ඔක්කොම යෝග්ට තවත් පල්ලෙහාට යන කාරණා. යෝග් කෙනෙකුලා දුක් දෙන සැනසිලිකාරය. අපිටත් එහෙම සැනසිලිකාරයෝ ඉන්න පුළුවන්. අපි දුක් දෙන සැනසිලිකාරයෝ වෙන්න එපා. අපි ඔය කියලා තියන්නේ දුක් දෙන සැනසිලිකාරයෝ වෙන්න නම් නෙමෙයි. ඉතින් අපි තේරුම් ගන්න අපි සැනසෙන්න ඕන සනසන්නත් ඕන. සැනසීමේ අත්දැකීම අපි ලබාගෙන තමයි සනසන්න පුළුවන් වෙන්නේ. මං සැනසෙන්නේ නැතුව මට සනසන්නත් බෑ. ඒක නැත්ද? ඒකට මම සැනසීලා ඉන්න ඕන තව කෙනෙකු සනසන්න. නිසා අපේ දෙවියන් වහන්සේ සැනසීමේ දෙවියන් වහන්සේ. ඒකට අපිට බලාපොරොත්තුවක් තියෙනවා. ඒ නිසා අපි ඒ ගැන කල්පනා කරන්න අවශ්‍යයි. ඒ නිසා අපි අහම්බෙන් මේ ස්ථානට ඇවිල්ලා නැහැ. අපේ කාරණා ඉෂ්ට කරන ධනමාංශ ගාවට ඇවිල්ලා ඉන්නේ. ප්‍රශංසා වේවා. ඊපස්සේ කියනවා මනුෂ්‍ය වර්ග අතරේ ඔබගේ ශක්තිය දැක්වුසේක ඔබ යාකෝබ්ගේ යෝසෙෆ්ගේ පුත්‍රවන ඔබගේ සෙනඟ ඔබගේ බාහුව මුදාගස්සේක. දැන් මේ ඊසාය සෙනඟ ගෙනාපු කාරණා මේ සියල්ලම මතක් කරනවා. ඔව් මතකයට ගන්නවා. මේ වගේ දෙවි කෙනෙක් නේද අපිට ඉන්නේ. රතු මුද එන් කරලා එමෙදින් ගෙනිච්ච ආන්තාරේ මන්නා දුන්නු. ඉනිගල් පර්වතයෙන් වතුර දුන්නු. මේ දෙවියන් වහන්සේනේ අපේ දෙවියන් වහන්සේ. එහෙම දෙවියන් වහන්සේට මාව කොහොමද පෙනෙන්නේ? මාව අමතක වෙයිද? මාවත් ඒ ගණේට උන්වහන්සේ ගන්න. නිසා දෙවියන් වහන්සේ මට ප්‍රේම කරනවා. ඒ වගේ අපිට දැනෙන්න හැගෙන්න පුළුවන්කම තියෙන්න ඕන. අපි දෙවියන් වහන්සේගේ දරුවෝ වශයෙන්, සේවකයෝ වශයෙන් බොහෝ වෙලාවට අපිට තියෙන දුක වේදනාව හඳුන ගන්න පුළුවන් වෙන්න වෙනවා. හැබැයි අපි සංසන්න ඕන. එහෙම නැත්නම් අපෙන් මොකද තියෙන ප්‍රයෝජනේ? ඉතින් අපි සැනසෙන්න නම් අපි දෙවියන් වහන්සේ එක්ක සැනසීම ලබාගෙන ඉන්න ඕන. සැනසීම ලබා ගන්න උන්වහන්සේට සම්බන්ධ වෙන්න. දැන් උන්වහන්සේගේ ක්‍රියාවන් අපි අත්දකින්න ඕන. අද වෙන දේ නෙමෙයි හෙට වෙන්නේ අපිට සමාන.
නමුත් අපි පසු කරද්දී අපි දෙවියන් වහන්සේ එක්කයි ඒ ගමන් මාර්ගේ ගමන් කරන්න අවශ්‍යලා තියෙනවා. නිසා එහෙම නැත්තම් අපිට ඒක අත්දකින්න හම්බෙන්නේ නැහැ ප්‍රේමාන්තේ. නිසා අපි දකිනවා ඊට පස්සේ ඒ යෝග්ට සනසිරිකාරය ඇවිල්ලා උත්තරේ ලැබුණ නැහැ. නමුත් දෙවියන් වහන්සේ අඳුනගත්තට පස්සේ ඒක අතට බලමු යෝග් පුතේම 41 තියෙනවා. යෝග 42 වෙනි පදයේ 10 වෙනි පදයේ තවද යෝග සමාගයේ මිත්‍රයන් උදෙසා යාඥා කළ විට ස්වාමීන් වහන්සේ ඔහුගේ වහල්කම පහකට පෙර තිබුණු සියල්ලට වඩා දෙගුණයක් වැඩිකොට ඔහුට දුන්සේක. එවිට ඔහුගේ සියලු සහෝදරියෝද පළමු ඔහු ඇදින සිට සියල්ලෝද ඔහු ළඟට ඇවිත් ඔහුගේ ගෙදර ඔහු සමග කෑම කා ස්වාමීන් වහන්සේ ඔහුට පැමිණුණු සියලු විපත්ති ගැන ඔහු සමග ශෝක වී ඔහු සැනසුවෝද. ආමෙන්. දැන් මේ විදිහ ඉදිරියෙන් කියන්නේ කියන මුලින් අර මිත්‍රෙන්ද කියනවා පූජාවක් කරන්න කියලා යාඥා කරාට පස්සේ තමයි මේ කාරණා සිද්ධ වෙන්න යන්නේ. ඊට පස්සේ කියනවා යෝග්ට කියලා මිත්‍රෙන්ස යාඥා කරන්න කියලා. අන්න ඊට පස්සේ තමයි දෙවියන් වහන්සේ යෝග්ගේ තිබුණා ওই වහනකම ඔක්කොම පහ කරලා ඔහුට නැවත නැතිවිච්ච දේවල් ලබා දෙනවා. ඊට අර එයාගේ සහෝදරයෝ මිත්‍රයෝ ඔක්කොම වෙලා එයාට කැම කාලා ශෝක වී සැනසුවා කියලා සඳහන් කරනවා නේද? එහෙම නේද කියන්නේ? ඔහුගේ ගෙදර ඔහු සමග කෑමක සියල්ල ගැන විපත් ගැන ඔහු සමග ශෝක ඔහු සැනසුවා. ඉතලා ශෝක වුණා පස්සේ සැනසුවා. ඉතින් මෙතනදී අපි දකිනවා දෙවියන් වහන්සේ එතනත් අපි පෙන්වන්නේ දෙවියන් වහන්සේගේ ක්‍රියාව ගැන. දෙවියන් සනසන දෙවියන් වහන්සේ ඉඩ හැරියා. ඒක යෝග්‍ය වරදක් නෙමෙයි. නිසා අපි දකිනවා දෙවියන් වහන්සේ අපිව ගෙනෙන මාර්ගය. නිසා ඔබ මම දැනගන්න ඕන අපි කාවද මේ හොයාගෙන ඇවිල්ලා තියෙන්නේ. අපි මිනිස්සුම හොයාගෙන ඇවිල්ලා නැහැ. ඔබම හොයාගෙන ආවේ ස්වාමීන් වහන්සේ. දෙවියන් වහන්සේ අපට ප්‍රේම කරන නිසා. නිසා අපට යම් ආකාර මේ ජීවිත රටාවේදී අපි ජීවත් වෙන ගමනේදී අපිට මේ වගේ අමාරුකම් වේදනාවල් තවත් කෙනෙකුට විසඳන්න බැරි ප්‍රශ්න වලට අපි මුහුණ දෙන්න පුළුවන්කම තියෙනවා. සිත් වල තුවාල වේදනා ඇති. නමුත් ඔබ කල්පනා කරන්න අද දවසේ දෙවියන් වහන්සේ මේ හැම දෙයක්ම දන්න දෙවියන් වහන්සේ ඉන්නේ කියලා. උන්වහන්සේට ප්‍රශංසා කරමින් උන්වහන්සේ කරපු යහපත් මේ ගෙනාවු ජීවිත මාර්ගය අද වෙනකන් ගෙනාවු ස්ථානව කල්පනා කරා. ඒ දුර්වල වුණු තැනදී වේදනාවටපත් වෙච්ච වෙලාවෙදී අසරණ වෙලාවදී නින්දාවට වාජින වෙච්ච වෙලාවදී උන්වහන්සේ උසුලාගෙන ගෙනාවා. එහෙමනම් අදත් ඒ දෙවියන් වහන්සේ ඒ ආකාරයෙන්ම ඉන්නවා, හෙටත් ඒ ආකාරයෙන්ම ඉන්නවා. උන්වහන්සේ වෙනස් වෙන්නේ නැහැ. අපිට වෙනස් වෙන්න ඉඩ දෙන්නේ නැති තත්ත්වයකටපත් කරගන්න. ඒ අපි උන්වහන්සේ එක්කයි ගත කරන්න ඕන කාලේ. ඒ අපි හොයන්න ඕන උන්වහන්සේවයි. ඒ වගේම අර අපේ සැනසීම සඳහා යෝග මිත්‍ර වගේ හොයාගන්න බෑ. ඒ නිසා උන්වහන්සේගේ හරි සැනසීම දෙන්න පුළුවන් මිනිස්සු ලං කරගන්න. අපි දෙවියන් වහන්සේටයි ප්‍රමුඛතාවය දෙන්නේ. නිසා අපි හිම කරොත් විතරයි අපිට පුළුවන් වෙන්නේ අපේ සැනසීම ලබා ගන්න. සදාකාලික සැනසීම. සුද්ධාත්ම වහන්සේ අපේ සංසනෝ, උන්වහන්සේ සැනසීකාරයන් වහන්සේ, උන්වහන්සේ එක්ක අපි ගමන් කරනවා. ඒ වගේම අවසාන කොට බලමු කොරින්ති පොතේ දෙවෙනි කොරින්ති ගොඩක් විස්තර ටිකක් තියෙනවා ඉතින්. පළවෙනි පොතේ දෙවෙනි කොරින්ති පළවෙනි පරිච්ඡේදය. තුන්වෙනි පදයේ සිට පොඩක් කියමු. ඔව් දෙවෙනි
කොරින්ති පළවෙනි පරිච්ඡේදය දෙවෙනි තුන්වෙනි පරිච්ඡේදය. දයාබර කරුණාවල පිය වූද සෑම සැනසෙල්ලේ දෙවි වූද අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පිය වූ දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. අපි දෙවියන් වහන්සේගෙන් යම් සැනසෙල්ලක් ලැබුවෙමුද ඒ සැනසෙල්ල කරන කොටගෙන કોઈ පීඩාවක් නමුත් පෙරේද કોઈ පීඩාවක් නමුත් විඳින්න සනසන්ට අපට පුළුවන් වන පිණිස උන්වහන්සේ අපේ සියලු පීඩාවලදී අප සනසනසේක. මක්නිසාද යම්සේ ක්‍රිස්තුස් වහන්සේගේ දුක් විඳීම අප කෙරෙහි අධික වන්නේද එසේම ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙන අපගේ සැනසෙල්ලත් අධික වන්නේය. අපි පීඩා විඳිමු නම් ඒ වනාහි නුඹලාගේ සැනසෙල්ලක් ගැලවීමක් පිණිස. අපි සැනසෙල්ල ලබමු නම් ඒ නුඹලාගේ සැනසෙල්ල පිණිස. ඒවා ඉෂ්ට වන්නේ අප විඳින දුක්ම නුඹලා විසිනුත් ඉවසීමෙන්ය. ආමෙන්. සංසාර වේවා. දයාබර කරුණාවල පියවූ සෑම සැනසෙල්ලවියු අපගේ ස්වාමී වහන්සේගේ පියවූ දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. බෞද්ධ මේ කොරින්තියන්ට යවනේ පත්‍රයේ මේ ආකාර ආචාරයක් කරනවා, සඳහන් කිරීමක් කරනවා, ධෛර්යමත් කිරීමක් කරනවා. මොකද දෙවියන් වහන්සේගේ යම් සැනසෙල්ල ලැබුදේ සැනස කරන કોઈ පීඩාවක් නමුත් විඳින්න සනසන්න අපට පුළුවන් වන පිණිස. එතකොට මේ අත්දැකීම පාවතුමා ලබලා තියෙනවා. පාවතුමා පීඩා විඳලා තියෙනවා. ඒ පීඩාව වලට සැනසීම ලබාගෙන තියෙනවා දෙවියන් වහන්සේගෙන්. ඒ නිසා උට සහතිකයක් තියෙනවා, නිර්භීතකමක් තියෙනවා කියන්න අනිත් කෙනා. පීඩා විඳින්න සනසන පිණිස. ඒතර අපි පීඩා විඳලා තියෙන්න ඕන, ඒ පීඩාවෙන් අපි සැනසෙල්ල ලබලා තියෙන්න ඕන, තවත් පීඩා විඳින කෙනෙක්ව සනසලා ශක්තිමත් කරගන්න. අපි පීඩා ලබන්නේ නැතුව අපිට පීඩා අත්දැකීම් එන්නේ නැහැනේ. ඒතකොට අපිට එහෙම වෙන්න ඇරලා තියෙන්නේ පවත්ම බොහොම පීඩා විඳා ස්වභාව නාස්ති කරපු මනුෂ්‍යයා. නමුත් ස්වභාව එන්නේ සභාව ගොඩනගීම වෙන්නේ බොහෝ පීඩාවට උණ දුන්නා. අපිට ඒව විඳින්න වෙලා නැහැ. නමුත් මෙතනදී සඳහන් කරනවා ඒ සැනසෙල්ල ලැබුවේ දෙවියන් වහන්සේගෙන්. ඒක අපිට පීඩාවක් ගෙද්දී කලන්ත වෙන්න එපා කියන එක තමයි කියන්නේ. ඇයි? අපිට පෙර ආදර්ශ දීලා තියෙනවා. ඒතර මේ ලියවිලි වල තියෙන එකයි. මේ දෙවියන් වහන්සේගේ වචනේ මේක තියෙන්නේ. සිද්ධ වෙච්ච දේවල් සිදු වෙන දේවල් හැමදේම අපිට අවශ්‍ය දේවල් ලියා තිබෙන්නේ. ඒ නිසා අපිට සුදවන්තයා කතා කරන පොරිතුන් දෙවියන් පත්‍රේ මේ ආකාරයට. එතකොට අපේ සියලු පීඩාවල අපි සංසනසේ කියලා සඳහන් කරනවා. එතකොට සියලු පීඩාවලදී එතකොට අපිට මේ පීඩාව අර පීඩාව කියලා එකක් නැහැ. සෑම පීඩාවක් කරදරයක් ශෝෂයක් අමාරුකමක් එනවා නම් ඒ හැම තැනදීම දෙවියන් වහන්සේගේ දරුවා. උන්වහන්සේගේ දරුවා. උන්වහන්සේගේ ජීවිතේ බාර දෙන කෙනෙක් ඉන්නවා. මේ කතා කරන්නේ දෙවියන් වහන්සේගේ අයද. ආමේන්. යේසුස් වහන්සේගේ ජීවිතේ බාර දුන්නා ඒක. ආමේන්. අපිට හැම කෙනා ගැනම දෙවියන් වහන්සේ කියනවා කියලා කියන්න බෑ. සියලුම මිනිස්සු මවලා තියෙනවා. නමුත් සියලු මිනිස්සුන්ගේ පියාණන් වහන්සේ උන්වහන්සේ නෙවෙයි. යේසුස් වහන්සේගේ ලේබිල දීගත්තු ආය තමයි. උරුමකාරයෝ වෙන්නේ. ඒකට ඒ උරුමකාරකමට ඇවිල්ලා ඉන්නවනම් ඔබ මාව ඕනම මොහොතක ඕනම පීඩාවක උසුලන්න සනසන උන්වහන්සේ ඉන්නවා. ආමේන්. ඒක උන්වහන්සේගේ කැමැත්ත. උන්වහන්සේගේ උරුමයට උන්වහන්සේ හානි වෙන්න දෙන්න කැමති නැහැ. අපි උරුමකාරයෝ. හalleluya. යේසුස් වහන්සේ නිසා. ආමේන්. යේසුස් වහන්සේගෙන් අපි මෙලදී අරන් තියෙනවා. අයිතියක් තියෙනවා උන්වහන්සේ අපි කියන්නේ. ඒ නිසා අපි ගැන සලකනවා. ඒ නිසා ඒ කියන්නේ බලගේ සියලු කරදර උන්වහන්සේට තබාවක් කියන. සා අපිට තියෙන යාක්ෂා උන්වහන්සේට බාර. ඒ නිසා අපි කරදර වෙන්න අවශ්‍ය නැහැ. ඒකයි කියන්නේ අර එපිසෝඩේ කතා කරන කහතේනේ. උඹලා කිසිවක් ගැන කරදර වෙන්නේ නේද? සියල්ල දිස්තුදී සමගින් යාක්ෂා කරන ලද උඹලාගේ සියලු වෙල්ලීම්
සිත දන්නා පල්ලාවට දෙවියන් වහන්සේගේ සමාදානයේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ සිද්ධ සිටින ආරක්ෂා කරන ඇත කියලා. ආමේන්. ඒ දෙවියන් වහන්සේ අදත් ඉන්න ජීවමාන වෙන්න. ඒකට යම්සේ ක්‍රිස්තුස් වහන්සේගේ දුක් විඳින් අප කෙරෙහි අධික වන්නේද එසේම ක්‍රිස්තුස් වහන්සේ කරනකොට අපගේ සැනසෙල්ලත් අධික වන්නේ. ඒකට අපි විතර සම්බන්ධතාවයක් තියෙනවා. අපි කැමති නැති දෙයක් තමයි මේ පීඩා විඳින් අධික දුක් විඳින් කියන එකට අපි කැමති නැහැ. ඒ කියන්නේ අමහිරි අමාරු කාර්යයක්. ඒකනේ. ඒක නැත්තේ නේද? දැන් අපේ ගෙදරදී මම කිව්වේ මගේ අසනීප වෙලාවේදී මට සහායකනේ මගේ භාර්යාව යක් කොහොම හරි අදලා කතා කරනවා මේ බොණ්ඩ කියලා කියනවා. නමුත් මට බෑ ගන්න බොණ්ඩ. අවසානයේ මොකද උනේ? සතියක් යන ඉස්සර එයත් කටුන මගේ ඇඳට. දැන් දෙන්නට දෙන්න කරගන්න දෙයක් නැතද පත් උනා. මට උදව්වක් තිබුණා නම් ඒකත් නැතුව ගියා. ඒකට දැන් එයාව කෙලින් කරලා මටත් නැගිටින්න වෙලා තියෙනවා. එහෙම තත්ත්වයක් උනේ. ඉතින් මේ වගේ අමාරුකම් අපිට පැමිණෙනවා. ඒතර අපි මොකද කරන්නේ? අපි කාවද සංසන්න පුළුවන්. අපි කෙලින් ඉන්න ඕනනේ. නිසා දෙවියන් වහන්සේ අපිව අත්හරින්නේ නැහැ. ඒ නිසා අපි පීඩා විඳලා තියෙන්න ඕන. තව කෙනෙකුට සැනසීම ලබා දෙන්න උපස්ථාන කරන්න. ඒ අත්දැකීම අපිට තියෙන්න ඕන. මොකද ඒතර අපි කියත් සමහරට අපි කියන නෑ මමත් ඔයාගේ උන්නතිම ටිකක් කොහෙ ඉන්නේ කියන්න පුළුවන් නේ. ඒ වෙන්නේ නේද? ඔව් නෑ. සමහරට අපිට අපි අමාරුකම් තියාගෙන නැතිවෙන්න වෙලා තියෙනවා. දෙවියන් වහන්සේගේ වැඩේ සඳහා. ඒක උන්වහන්සේගෙන් බලාපොරොත්තු වෙන දෙයක්. යේසුස් වහන්සේ දුක් විඳ බොමානිසා. ආමෙන්. උන්වහන්සේ තනියම තමයි දුක දරාගත්තේ උපම කරගත්තේ. ඊට පස්සේ කියනවා අපගේ සැනසෙල්ලත් අධික වන්නේ කියලා සඳහන් කරන එසේම ක්‍රිස්තුස් වහන්සේ කර්මකට අපගේ සැනසෙල්ලත් අධික වන්නේ අපි පීඩා විඳුණා ඒ වනායි නුඹලාගේ සැනසෙල්ලත් ගැලවීම පිණිසයි. අපි සැනසීම ලැබුණා නුඹලාගේ සැනසෙල්ල පිණිසයි. ආමෙන්. උඩ මේ දෙවියන් වහන්සේගේ මෙහෙකාරුවෙක් වශයෙන් ආවතුමා මේ දේවල් බාරගත්තා. දැනගෙන සිටියා. ඔබ මම හැම කෙනෙම පූජකයෝ තමයි දැන්. අපි හැම දිනාටම තියනවා වාක්‍යෙම ඉෂ්ට කරන්න. අපි හැම දිනම මේ දුක් වල බෞංකාරක මුසුලන් වෙලා තියෙනවා. හැම කෙනාම සංසන්න ඕන අපි. ඒක තමයි උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ. ඔබ කවුරුවක්වත් වැඩි යන්න අවශ්‍ය නැහැ. ඔබට යම් ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා නම් වේදනාවක් ඇතිවෙන කල්පනා කරන්න. දෙවියන් වහන්සේ ඉන්නවා. උන්වහන්සේ අතහරින්නේ නැහැ. උන්වහන්සේ ඊයේ කරපු ක්‍රියාවම හිතත් කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි අපිව උන්වහන්සේට අද උණු තත්ත්වෙ වැඩි ශක්තිමත් අවශ්‍ය වෙනවා. අපේ ගුණාත්මක බව උන්වහන්සේ හොයනවා. උන්වහන්සේගේ පූර්ණ කපට පැමිණීම බලාපොරොත්තු වෙනවා. නිසා අපි යාඥා මිනිසෙක්ද নমස්කාර කරන කෙනෙක්ද දෙවියන් වහන්සේ ආත්මික සම්බන්ධ තියෙන මිනිසෙක්ද කියන කාරණේ උන්වහන්සේ පාලනවා. ඒකයි අපි බලාපොරොත්තු වෙනවා. නිසා ඔබට මට කාලේ උන්වහන්සේ දීලා තියෙනවා. උන්වහන්සේ අපිට ප්‍රේම කරන නිසා ස්වභාවයක් දීලා තියෙනවා. ගුරුවරු දීලා තියෙනවා. උපකාර කරන අය දීලා තියෙනවා. සහෝදරිය දීලා තියෙනවා වාට මට. ඒකට අපිව තනි කරලා නැහැ. ඔයා කවුරු හරි දැන් අපි තනි වෙලා කියලා නැහැ. තව ඉන්නවා අය උසුලන්න ඔබ. යේසුස් වහන්සේ තනියමයි එදා ඒ ඉන්නේ. ගෝලිය අතහැරලා ගියා. ප්‍රේම කරන අය ජීවිතේ දෙන්නම් කිව්ව අතහැරලා ගියා. නමුත් උන්වහන්සේ තනියමේදී බාරගත්තා. එහෙම කරේ නැත්නම් අපිට අද මෙතෙන්ට එන්න හැකියාවක් නැහැ. අපිට මිනිවලක මේ කාරණා අවසන් වෙන්න තිබුණා. නමුත් අපිට දැන් සදාකාල ජීවිතේ තියෙනවා. බලාපොරොත්තුවක් තියෙනවා. ඒ නිසා ඔබ කල්පනා කරන්න මේ ගීතිකාකාරය මේක ලිව්වා. අපිට අවශ්‍ය නිසා. අද අපිට ප්‍රයෝජනවත් වෙන්න. අපි මොනම කාර්යයක සැලෙන්න එපා, දුර්වලෙන්න එපා. සෙවියන් වහන්සේ ඉන්නවා. ආමේන්. දෙවියන් වහන්සේ කොටත් මේ වචනින් ආශිර්වාද කරනවා. ආමේන්.